නිකම් හිතලා බලන්න අඩි 400ක් උස සම්පූර්ණයෙන්ම ගඩොලින් බැඳපු මහා අහස සිම්බින ගොඩනැගිල්ලක් හදන්න කවුරු හරි තීරණය කරනවා. හැබැයි ඒක කරන්නේ පොදු ආගමික භක්තියක් නිසාම නෙවෙයි. තමන්ට අපහාස කරපු පූජකවරයෙක්ගෙන් පලිගන්න තමන්ගේ බලය මුළු ලෝකෙටම පෙන්වන්න ඕනේ කියන දැඩි අරමුණෙන් නම් මේක මාරම කතාවක්. අනිවාර්යයෙන්ම. ඉතින් අද අපේ මේ මූලාශ්‍ර ගවේෂණය ආරම්භ වෙන්නේ අන්න ඒ වගේ තැනක. අපි සාමාන්‍ය පූජනීය ස්ථාන ගැන කතා කරද්දී අපේ හිතට එන්නේ මල් සුවඳ. පහන් එළිය පිරුණු කිසිම හැලහැප්පීමක් නැති නිස්කලංක පරිසරයක් නේ. ඔව්. ගොඩක් වෙලාවට අපි එහෙම තමයි දකින්නේ. හැබැයි අපි අද කතා කරන මූලාශ්‍රයට අනුව ලාංකීය බෞද්ධයන් විතරම එකම ගාථාවකින් වන්දනා කරන සොළොස්ම ස්ථාන කියන්නේ අර වගේ සරල ශාන්ත කතාවක් නෙවෙයි. මේ ස්ථාන 16 ගොඩනැගිලා තියෙන්නේ ලේ වැකෙන යුද පිටි මත. ඒ වගේම දරා ගන්න බැරි වරදකාරී හැඟීම් සහ ලෝකයේම මවිත කරපු රාජකීය තරඟකාරීත්වයන් මත. ඇත්තටම අපි මේ මූලාශ්‍රය ඇතුලේ තියෙන කරුණු ටික තවත් පුළුල් සමාජීය සහ දේශපාලනික රාමුවකට ගෙනාවත් මේක හුදෙක් ආගමික නාමාවලියක් විතරක් නෙවෙයි. ඒ කියන්නේ ඊට වඩා ලොකු කතාවක් තියෙනවා. පැහැදිලිවම මේ ස්ථාන 16 කියන්නේ සමස්ත ලංකා ඉතිහාසයේම යටින් දිවන මනෝවිද්‍යාත්මක සහ දේශපාලනික පරිණාමය කියාපාන සජීවි සිතියමක්. බුදුන් වහන්සේගේ වැඩම කිරීම හරහා ඇතිවුණු ගැටුම් निराකරණය කිරීමේ ඉඳලා පස්ස කාලෙක අපේ රජවරුන් අහස උසට දාගැබ් බඳිමින් Tamanගේ බලය තහවුරු කරන්න ගත්ත උත්සාහයෙන් දක්වා ඊටම සංකීර්ණ කතාවක් මේක ඇතුලේ හැංගිලා තියෙනවා. ඒකට මේවා හම්බෙන් හැදුණු දේවල් නෙමෙයි. කොහෙත්ම නැහැ. අපිට අද දකින්න ලැබෙන මේ දවන්ත ස්මාරක එකරයකින් ඉදිවුණු දේවල් නෙවෙයි. ඒවට බලපාපු අතිශය ප්‍රබල සමහර විට කම්පනය දනවන හේතු සාධක තිබුණා. අන්න ඒ යටින් දුවන කතාව තමයි අපි අද එළියට ගන්න ඕනේ. ඉතින් මුලින්ම බැලුවත් බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයන් 3 හා සම්බන්ධ ස්ථාන ගැන මේ මූලාශ්‍රයේ සඳහන් වෙනවනේ. අපි ගොඩක් වෙලාවට මහියංගනය නාගදීපය වගේ තැන් දකින්නේ හරිම පූජනීය සාමකාමී බිම් විදියට. අපේ සාමාන්‍ය පිළිගැනීම ඒකනේ. හැනයි මේ ලේඛනය කියවද්දී මට තේරුණු විදිහට මේවා හරියට අතීතයේ පැවති දැවැන්තම සාම සාකච්ඡා මධ්‍යස්ථාන වගේ නේද? ඒ කියන්නේ යුද්ධයක් නවත්තපු සන්ධිස්ථාන. සාම සාකච්ඡා මධ්‍යස්ථාන කියනවටත් වඩා මේවා භූමිය මත බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඇතිවෙන්න ගිය දැවැන්ත ලේවැගරීම් වල බලපාගත්තු තැන් විදිහට අර්ථකථනය කරන එක තමයි වඩාක් නිවැරදි. පැහැදිලි කරන්නකෝ ඒක. දැන් මහියංගනයේදී යක්ෂ සහ දේව කියන ගෝත්‍රකයන් අතර ඇතිවෙන්න ගිය ගැටුම මූලාශ්‍රය පැහැදිලි කරනවා. ඒ යුගයේ හැටියට ඒක නිකම්ම ගමේ රණ්ඩුවක් නෙවෙයි. ඒක ජාතික මට්ටමේ අර්බුදයක්. ඔව් මහලේ වැගිරීමක් වෙන්න තිබුණා. අනිවාර්යයෙන්ම. ඒ වගේම නාගදීපයේදී චූලෝදර සහ මහෝදර කියන නාග රජවරුන් දෙන්න අතර ගැටුම ඇති වෙන්නේ මැණික් පුටුවක් වෙනුවෙන්. අර ඒ මැණික් පුටුව කියන්නේ නිකම්ම ගෘහ භාණ්ඩයක් නෙවෙයිනේ. ඒක බලයේ සංකේතයක් නේද? හරියටම. ඒක මුළු උතුරු ප්‍රදේශයේම රාජ්‍ය බලයේ සංකේතය. ඉතින් බුදුන් වහන්සේ මැදිහත් වෙලා මේ සටන නතර කරාට පස්සේ ඒ සාම ගිවිසමේ ජීවමාන සංකේතය විදිහට තමයි එතන චෛත්‍යයක් ඉදි වෙන්නේ. ඒ කියන්නේ මේ චෛත්‍ය හදන්නේ හුදෙක් වඳින්න පුදන්නම විතරක් නෙවෙයි. මෙතනින් පස්සේ අපි අතර යුද්ධයක් නැහැ කියන එක මුළු ලෝකෙටම පෙන්වන්න. ඔව් ඒක දේශපාලනික සිහිවටනයක් වගේ. හැබැයි මට මූලාශ්‍රයෙන් දැක්ක තවත් අපූර්ව දෙයක් තියෙනවා. මහියන්තන චෛත්‍යකනට ඉතබායකම අද අපි දකින සයිස් එකට හැදෙන්නේ නැහනේ. මේක පරම්පරා ගණනාවක් තිස්සේ ටිකෙන් ටික ලොකු වුණු ව්‍යාපෘතියක්. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම යාන්ත්‍රණය. මේ නිර්මාණ පරිණාමය වෙන්නේ දේශපාලනික සහ ආර්ථික බලයත් එක්කයි. මූලාශ්‍රයට අනුව මුලින්ම සමන් දෙවියන් බුදුන් වහන්සේගෙන් ඉල්ලාගත්තු කේශ ධාතු තැන්පත් කරලා හදන්නේ සත්‍රයණක් විතර උස චෛත්‍යයක්. සත්‍රයණක් කියන්නේ අඩි 10ක් 12ක් වගේ පොඩි උසක් නේ? ඔව් නිල් මැණික් වලින් හදපු කුඩා ස්තූපයක්. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ඒක පොඩි සිහිවටනයක් වගේ. පැහැදිලිවම. හැබැයි පසුව සරභු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ආදාහන සෑයෙන් ලබාගත්තු ග්‍රීවා ධාතුව මෙහි තැන්පත් කරලා මේක 12 ශ්‍රියණක් දක්වා විශාල කරනවා. ටිකක් ලොකු කළා. ඊට පස්සේ තමයි උද්දචූලාභය රජතුමා ආවේ 30 ශ්‍රියණක් දක්වාත් අවසානයේ දුටුගැමුණු රජතුමා Tamanගේ බලය උපරිම අවධියේදී මේක 80 ශ්‍රියණක් දක්වාත් විශාල කරන්නේ. ඒ කියන්නේ ශාම පාලකයෙක්ම උත්සාහ කරලා තියෙනවා තමන්ගේ බලය සහ ආර්ථික ශක්තිය පෙන්වන්න කලින් තිබුණ නිර්මාණය තවත් විශාල කරන්න. අනිවාර්යෙන්ම. මූලාශ්‍රය සඳහන් වෙන විදිහට 20 වෙනි සියවසේදී ඩී.එස්. සේනානායක මහතා පවා මේක ප්‍රතිසංස්කරණය කරනවානේ. ඒ කියන්නේ වසර 2500ක් තිස්සේ නොකඩවා ඉදිවෙන ලෝකයේ තියෙන කලාතුරකින් දකින්න ලැබෙන ගොඩනැගිල්ලක් තමයි මේක. ඒක ඇත්තටම මාරම කතාවක්. ඒකම මේ ලේඛනයේ ඊළඟට කතා කරන්නේ කැලණිය ගැන. නාගදීපයේදී හමු වුණු මණියක්හිත නාග රජුගේ ආරාධනයෙන් තමයි කැලණියට වැඩම කරන්නේ. හැබැයි මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මූලාශ්‍රය කියනවා කැලණිය තමයි ලංකාවේ තියෙන එකම ධාන්‍යාකාරය කියන්නේ වී ගොඩක හැඩය තියෙන චෛත්‍ය කියලා. ඇයි මේ වෙනස්ම හැඩයක් තෝරගත්තේ? ඒක
කෙලිම බැඳලා තියෙන්නේ කැලණි නිම්නයේ තිබුණ භූගෝලීය සහ කෘෂිකාර්මික වැදගත්කමත් එක්කයි. ඒ කියන්නේ ගොවිතැන සම්බන්ධ කතාවක්. ඔව් කැලණි ගංගා ආශ්‍රිත ප්‍රදේශය ඒ කාලේ ඉඳලම ලංකාවේ ප්‍රධානතම වී ගොවිතැන කරන ආර්ථිකව ඉතාම ශාස්ත්‍රීය ප්‍රදේශයක්. ඉතින් ජටාලතිස්ස රජතුමා මෙතන බුදුන් වැඩ සිටි මණික් පුටුව නිදන් කරලා චෛත්‍යය හදද්දී ඒකට ධාන්‍යාකාර හැඩය යොදාගන්නේ මේ කෘෂිකාර්මික ශාස්ත්‍රීයත්වයේ සංකේතයක් විදිහටයි. ඉගෙන ආගමික විශ්වාසයයි මිනිසුන්ගේ එදිනෙදා ජීවනෝපායේ එකට මුසු වීමක් තමයි මෙතන තියෙන්නේ. හරියටම පසු සෝලියස් මෙන්ඩිස් මහතාගේ චිත්‍රත් එක්ක මේකේ කලාත්මක වටිනාකම තවත් ඉහළ ගියා කියලා මූලාශ්‍රය සඳහන් වෙනවා. ඒක හරි අපූර්ව සම්බන්ධයක්. ඊළඟට තියෙන ශ්‍රීපාදාස්ථානය සහ දිවා ගුහාව ගත්තත් එහෙමයි නේද? සමන් දෙවියන්ගේ ආරාධනයේ සමනල කන්දට වැඩම කරලා වම්සිරිපතුල තැබූ ස්ථානීය ශ්‍රීපාදාස්ථානයේ විදිහටත් එදා දවල් කාලය ගත කළ තැන භගවාලේන හෙවත් දිවා ගුහාව විදිහටත් මූලාශ්‍රය විස්තර වෙනවා. ඔව් මේවා අර මුලින් කිව්වා වගේ දේව මැදිහත්වීම් සහ සුජු බුද්ධ ස්පර්ශය ලැබුණ තැන. ඒ කියන්නේ සාපේක්ෂව පිරිසිදු ආගමික පසුබිමක් තියෙන ස්ථාන. හැබැයි අපි දැන් කතා කරන්න යන ඊළඟ කොටස තමයි මාව සම්පූර්ණයෙන්ම පුදුමයටපත් කළේ. ඒ කියන්නේ රජවරුන්ගේ මානුෂීය මැදිහත්වීම් තියෙන කොටස ගැනද? ඔව් අපි සාමාන්‍යයෙන් රජවරුන්ව දකින්නේ දෙවිවරු වගේ කිසිව වැරැද්දක් නොකරන දැවැන්ත ප්‍රතිමූර්ති විදිහටනේ. හැබැයි මිරිසවටිය දාගැබ ගැන තියෙන කතාව ඇහුවාම මට හිතුනේ වෙන දෙයක්. මොකද හිතන්නේ? මේ දැවැන්ත නිර්මාණ පිටුපස තියෙන්නේ හුදෙක් ආගමික භක්තියට වඩා මිනිසුන්ගේ තියෙන දුර්වලතා, වරදකාරී හැඟීම් සහ ඒවට වන්දි ගෙවන්න දරන උත්සාහයන් නේද කියලා. අර මිරිසවැටිය කියන නම ඇතුළේම තියෙන්නේ මිරිස් කරලක් ගැන කතාවක් නේද? කොහොමද මිරිස් කරලකුයි මේ මහා චෛත්‍යකුයි සම්බන්ධ වෙන්නේ? ඕක තමයි ඉතිහාසයේ තියෙන ලස්සන මානුෂීය කතාවක්. දුටුගැමු රජතුමා කියන්නේ යුද්ධයෙන් ජයගත්ත මුළු රටම එක්සේසත් කරපු මහා බලවතෙක්නේ. මූලාශ්‍රය පහදලි කරන විදිහට දවසක් රජතුමා තිසාවැවට ජල ක්‍රීඩා කරන්න යද්දී තමන්ගේ ජයකුන්තිය ගලක් මත තියලා යනවා. පොඩ්ඩක් ඉන්න. ජයකුන්තිය කියන්නේ අර සර්වඥ ධාතු තැන්පත් කරපු සටන් වලට අරන් යන ප්‍රධාන ජයග්‍රාහී සංකේතය නේද? ඕ හරියට. ඉතින් ජල ක්‍රීඩාවෙන් පස්සේ මේක ආපසු ගන්න හදද්දී අර ජයකුන්තිය පොළවෙන් ගලවන්න බැරි වෙනවා. ඒක එතනම පිහිටනවා. ඉතින් සාමාන්‍යයෙන් නම් රජෙක් කරන්නේ ඒක වට කරලා පොඩි සිහිවටනයක් හදන එකනේ. හැබැයි දුටුගැමුණු රජතුමා එහෙම නෙවෙයි කරන්නේ. එතුමා එතන දැවැන්තම චෛත්‍යයක් හදනවා. අන්න ඒක පිටුපස තියෙන අර වරදකාරී කතාව තමයි මම කම්පණය කළේ. රජතුමාට අමතක වීමක් වෙනව නේද? ඔව් රජතුමාට පුරුද්දක් තිබුණා හැමදාම Taman කෑම කන්න කලින් සංඝයා වහන්සේලාට කොටසක් පූජා කරන්න. හැබැයි දවසක් මේ මහා රජතුමාට භික්ෂුන් වහන්සේලාට මිරිස් මාළුවක්, ඒ කියන්නේ මිරිස් ව්‍යංජනයක් පූජා කරන්න අමතක වෙනවා. මාරයිනේ. ඉතින් Tamanගේ අතින් වුණු මේ සුළු අමතක වීමට රජතුමාට දැනෙන වර්ධකාරී හැඟීම කොයිතරම්ද කියනවා නම් ඒකට දඬුවමක් විදියට නැත්නම් ඒකින් නිදහස් වෙන තමයි අර ජයකුන්තය පිහිටපු තැන මේ දෙවන්ත චෛත්‍යය හදලා මිරිස වැටිය කියලා නම් කරන්නේ. ඒක ඇත්තටම හිතාගන්න තමාරුවේ. අද කාලේ විදියට බැලුවොත් Tamanට පොඩි අතුරුපසක් වෙන කෙනෙක්ට දෙන්න අමතක වුණා කියලා කවුරු හරි ඩොලර් මිලියන ගාණක වියදමින් මහා රෝහලක් හරි පාසලක් හරි හදනවා වගේ වැඩක් නෙමේක. සිරාවටම ඒ උපමාව හරිම ගැලපෙනවා. මේකෙන් පේනවා මේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය කොයිතරම් ප්‍රබලද සහ Tamanගේ වැරදි වලට වන්දි ගෙවන්න ඔවුන් කොයිතරම් දුරකට ගියාද කියන එක අඩි 350ක් උස එක. ඔව් අඩි 350ක් උස බුබුලාකාර, ඒ කියන්නේ දිය බුබුලක හැඩයෙන් යුක්ත ලෝකයේ පුදුම දනවන නිර්මාණයක්. මූලාශ්‍රය සඳහන් වෙනවා මේ මහා සෑයේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතු තැන්පත් කරලා තියෙනවා කියලා. පොඩ්ඩක් ඉන්න ඔය ද්‍රෝණයක් කියන්නේ හරියටම කොච්චර ප්‍රමාණයක්ද? අපි අද කාලේ මිනුම් වලින් හිතුවොත් ඒක කොයි වගේ පරිමාවක්ද? නිකම් ග්‍රෑම් ගාණක්. හොඳ ප්‍රශ්නයක්. ද්‍රෝණයක් කියන්නේ අතීතයේ භාවිතා කරපු පරිමාමිතික මිනුමක්. අපි අද පාවිච්චි කරන මිනුම් වලින් බලුවොත් මේක ලොකු බඳුනක් නැත්නම් ලීටර් කීපයක ධාරිතාවක් තියෙන නැලියක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක්. සර්වඥ ධාතු ද්‍රෝණයක් කියන්නේ අති විශාල ප්‍රමාණයක්. ඒ තරම් විශාල ධාතු ප්‍රමාණයක් තැන්පත් කරපු නිසා තමයි මේ චෛත්‍යයට මේ තරම් ආකර්ෂණයක් ලැබිලා තියෙන්නේ. හැබැයි මේ රුවන්වැලි සෑයේ වැඩ ඉවර කරන්න කලින් රජතුමා මරණාසන්න වෙනව නේද? ඒ මොහොත තමයි මේ කතාවේ හැංගුම්බරම තැන විදිහට මම දැක්කේ. ඒක තමයි මේ මහා බල සම්පන්න රජවරුන්ගේ තියෙන දුර්වලම සහ සංවේදීම තැන. තමන්ගේ ජීවිතයේ ලොකුම හීනය වෙච්ච මේ මහා සෑයේ වැඩ අවසන් කරගන්න බැරි වෙනවා කියන කම්පනය රජතුමාට දරා ගන්න බෑ. ඉතින් ඊට පස්සේ සහෝදරයා මැදිහත් වෙනවා. ඔව්. ඒ වෙලාවේ එතුමාගේ සහෝදරයා වෙන සද්ධාතිස්ස කුමාරු කරන්නේ චෛත්‍ය වටා සුදු රෙදි ඇඳලා බොරුවට හරි වැඩ අවසන් කළා වගේ රජතුමාට පෙන්වන එක. රජතුමාගේ හිත හදන්න. හරියටම. ඒ දර්ශනය දැකලා තමයි රජතුමා සතුටින් අවසන් හුස්ම හෙලන්නේ.
ඒ සිදුවීම දිහා බැලුවාම මට හිතෙන්නේ මේ රජවරු කොච්චර බලවත් වුණත් ලෝකයම ජයගත්තත් මරණය අතරදී ඔවුන්ටත් අපිට තියෙන මානසික ගැටලුම තමයි තිබිලා තියෙන්නේ. මගේ වැඩ ඉවර කරගන්න බැරි වුණානේ කියන කනස්සල්ල සහ තමන්ගේ පවුලේ අයගෙන් සහනයක් බලාපොරොත්තු වීම. මේ දැවන්ත ගොඩනැගිලි පිටුපස තියෙන්නේ අන්නේ ගැඹුරු පවුල් බැඳීම සහ මරණ බිය කියන දේවල් නේද? ඒක ඊටමත් නිවැරදි කීවීමක්. හැබැයි මේ සහෝදර ප්‍රේමයෙන් සහ වරදකාරී හැඟීම් වලින් පස්සේ ලංකාවේ චෛත්‍ය නිර්මාණය සම්පූර්ණව වෙනස්ම දිශාවකට හැරෙනවා. මූලාශ්‍රයේ ඊළඟට කතා කරන්නේ ලෝක වාර්තා තබපු එකිනෙකා පරයා යන දැඩි තරංගකාරී යුගයක් ගැන. ඒ කියන්නේ ස්කයිලයින් එක නැත්තම් අහස ජය ගන්න කරපු තරගය. අන්න ඒකයි. මූලාශ්‍රයට අනුව ලංකාවේ මුල්ම චෛත්‍ය විදියට සැලකෙන තූපාරාමය ගත්තොත් දේවානම්පියතිස්ස රජතුමා මිහින්දු හිමියන් වෙනුවෙන් හදපු මේ චෛත්‍ය අඩි 59ක් වගේ කුඩා එකක්නේ. ඒකේ දකුණු අකු ධාතුව තැන්පත් කරලා තියෙනවා. පසුව වසභ රජතුමා මේකට චේතිය ගහරයක්, ඒ කියන්නේ චෛත්‍ය වටා යන පියස්සක් නැත්නම් වහලක් එකතු කරලා තියෙනවා. ඔව් ඒක සාපේක්ෂව කුඩා නිර්මාණයක්. ඉතින් අඩි 59න් පටන් ගත්ත මේ ගමන කොහොමද එකපාරටම අඩි 300 400 සීමාවට යන්නේ? අභේගිරියේ සහ ජේතවනාරාමයේ වගේ නිර්මාණ බිහි වෙන්නේ කොහොමද? එතන තමයි දේශපාලනික පරිගැනීම සහ ආයතනික ගැටුම් ආරම්භ වෙන්නේ. අභේගිරියේ නිර්මාණයේ පිටුපස තියෙන තාමත් දැඩි පරිගැනීමක්. මූලාශ්‍රය පැහැදිලි කරන විදිහට වලගම්බා රජතුමා ද්‍රවිඩ ආක්‍රමණය නිසා රාජ්‍ය අතෑරලා පලා යනවා. හරි. එහෙම පලා යද්දී ගිරි කියන නිගණ්ඨයේ, ඒ කියන්නේ වෙනත් ආගමික පූජකවරයෙක් මහ කළුසිංහරයා පලා යයි කියලා රජතුමාට අපහාස කරනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ පහළම තැනට වැටලා ඉන්න වෙලාවේ තමයි මේ අපහාසය අහන්න වෙන්නේ. ඉතින් රජතුමා ආපහු බලයට ආවම මොකද කරන්නේ? අර නිගණ්ඨයාගෙන් පරිගන්නවලු. දරුණුවටම පරිගන්නවා. රජතුමා අවුරුදු ගානකට පස්සේ නැවත ඇවිත් රාජ්‍ය බලය අරගෙන මුලින්ම කරන්නේ අර ගිරි නිගණ්ඨයා හිටපු ආරාමයේ සම්පූර්ණයෙන්ම කඩා බිඳලා දාලා ඒ භූමියේම මහා චෛත්‍යයක් හදන එක. මරේ. තමන්ගේ නමේ තියෙන අභය කියන කොටසත් අර නිගණ්ඨයාගේ ගිරි කියන නමත් එකතු කරලා මේක අභයගිරි කියලා නම් කරනවා. මේක අඩි 370ක් උස ලංකාවේ දෙවෙනි උසම චෛත්‍ය බවට පත් වෙනවා. ඒක අතිවිශාල පරිගැනීමක් විතරක් නෙවෙයි මාරම මට්ටමේ මානසික යුද්ධයක් නේද? ඔබ මට අපහාස කළා, මම ඔබේ භූමියේම ඔබේ නමත් ගාවගෙනම මේ ලෝකයේ තියෙන දෙවන්තම දේ නිර්මාණය කළා කියන එකයි රජතුමායගෙන් කියන්නේ. ඒක එක පැත්තක්. හැබැයි මේ අභයගිරිය නිර්මාණයක් එක්ක ලංකා ඉතිහාසයේ ලොකුම ව්‍යුහාත්මක වෙනසක් සිද්ධ වෙනවා. මේක තමයි මෙතන තියෙන වැදගත්ම යාන්ත්‍රණය. සාමාන්‍ය බෞද්ධ සම්ප්‍රදායේ ආරාම පූජා කරන්නේ සමස්ත මහා සංඝයාටමයි නේ. ඔව් පොදු දෙපළක් විදියට. හැබැයි රජතුමා කරන්නේ Tamanට සංගවී ඉන්න කාලේ උදව් කරපු කුපික්කල විහාරයේ තිස්ස හිමියන්ට මේ අභයගිරියේ පෞද්ගලිකව පූජා කරන එක. ඒ කියන්නේ ලංකාවේ ප්‍රථම පෞද්ගලික ආරාම පූජාව. ඔව් මේක සාම්ප්‍රදායික මහා විහාර භික්ෂුන් වහන්සේලාට දරා ගන්න බැරි දෙයක් වුණා. ආයතනික නීති රීති කඩකිරීමක් විදියකයි වුණ එක දැක්කේ. මේ පෞද්ගලික පූජාව නිසා තමයි ලංකාවේ ප්‍රථම නිකාය ભેදයේ, ඒ කියන්නේ මහා විහාරය සහ අභයගිරිය අතර දෙවන්ත බෙදීම ආරම්භ වෙන්නේ කියලා මූලාශ්‍රය පැහැදිලි කරනවා. ඒ කියන්නේ එක රජෙක්ගේ පුද්ගලික කෘතගුණ සැලකීමක් සමස්ත ආගමික ව්‍යුහයේම දෙකට කළා. මාසෙන් රජතුමා නිර්මාණය කරපු මේ චෛත්‍ය අඩි 400ක් උසයි. ලෝක වාර්තාවක් නේ. ඔව්. බුදුන් වහන්සේගේ පටිධාතුව නිදන් කරලා තියෙන මේ චෛත්‍යය කොහොන් තිස්ස කෙන භික්ෂුන් වහන්සේට පූජා කරලා තියෙනවා කියලා මූලාශ්‍රය සඳහන් වෙනවා. අඩි 400ක් කියන්නේ අද කාලේ තට්ටු 40ක විතර ගොඩ නැගිල්ලක්නේ. තනිකරම ගඩොලින් මේ වගේ දෙයක් හදනවා කියන්නේ කොයිතරම් ඉංජිනේරුමය සහ ආර්ථික ශක්තියක් ඒ කාලේ තියෙන්නේ නැද්ද? ජේතවනාරාමය කියන්නේ හුදෙක් ආගමික ගොඩනැගිල්ලක් නෙවෙයි. ඒක මහායාන අදහස් වලට බර වුණ මහසෙන් රජතුමාගේ දේශපාලනික සහ ආයතනික බලය පෙන්වීමේ උපරිම සලකුණ. මේ දැවැන්ත නිර්මාණ හරහා රජවරුන් තමන්ගේ අධිකාරිය ජනතාවගේ මනසට කෙලින්ම කාවැද්දුවා. ඉතින් මේ දැවැන්ත ඉංජිනේරු යුගයෙන් පස්සේ මූලාශ්‍රය අපිට තවත් ස්ථාන කිහිපයක් ගැන මතක් කරනවා. මෙතනදී අපි කතා කරන්න ඕන එක මතභේදාත්මක තැනක් ගැන. අර ගාථාවේ කියන 8 වෙනි ස්ථානය ගැනද? ඒ තමයි 8 වෙනි ස්ථානයේ විදිහට තියෙන තිස්ස මහ විහාරය. ගොඩක් අය හිතන්නේ මේ කියන්නේ හම්බන්තොට තියෙන තිස්ස මහරාමය කියලා නේද? ඔව් බහුතරයක් දෙනා පිළිගන්නේ කාවන්තිස්ස රජතුමා නිර්මාණය කළ බුදුන් වහන්සේගේ පහස ලද භූමියක් වන තිස්ස මහරාමය කියලා. හැබැයි මූලාශ්‍රය අපිට පැහැදිලි කරනවා තවත් ප්‍රබල විකල්ප මතයක් తీරුවා කියලා. ඒ මොකද්ද? ඒ තමයි මේ ස්ථානෙන් ඇත්තටම කියවෙන්නේ කාවන්තිස්ස රජතුමාම බුදුන් වහන්සේගේ ලලාට ධාතුව, ඒ කියන්නේ නලල් තලය ධාතුව නිදන් කරලා හදපු සේරුවාවිල චෛත්‍යය කියන එක මේක තාමත් ඉතිහාසඥයන් අතර තියෙන සජීවී කතිකාවතක්. ඒ කියන්නේ අපි වසර ගණනාවක් තිස්සේ කටපාඩමින් කියන ගාථාවක් ඇතුළේ කොයිතරම් ඓතිහාසික ප්‍රශ්නාර්ථ හැංගිලා තියෙනවද? ඊට අමතරව තවත් ස්ථාන කිහිපයක්ම මූලාශ්‍රයේ විස්තර වෙනවනේ. බදුල්ලේ තියෙන මුතියංගනේ ගැන කතා කළොත් ඒක ජෙට්ටතිස්ස රජතුමා විශාල කරපු තැනක්.
එතන තියෙන විශේෂම සිදුවීම විදිහට දක්වන්නේ මලියදේව මහරහතන් වහන්සේ චචක්ක සූත්‍රයේ දේශනා කරද්දී භික්ෂූන් 60 දෙනෙක් රහත් වුණා කියන කතාව. ඒක පිටුපස තියෙන යාන්ත්‍රණය මොකද්ද? චක්ක සූත්‍රය කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය සහ ඉන්ද්‍රියන් 6 පිළිබඳව ඉතාමත් ගැඹුරින් විශ්ලේෂණය කරන දේශනාවක් නේ. මනෝවිද්‍යාත්මක පැත්තක්. ඔව්. එතනදී මේ භික්ෂූන් වහන්සේලා ඒ ගැඹුරු දාර්ශනික මට්ටමට ළඟා වෙලා විමුක්තිය ලබා ගත්තා කියන එක තමයි විශ්වාසය. ඒ නිසාම මේ භූමියට විමුක්තිය ලැබූ තැන කියන අර්ථයෙන් මුතියංගනේ කියලා කියනවා. ඒක බෞද්ධ ගොඩනැගිල්ලකට වඩා ආධ්‍යාත්මික සිදුවීමක් මත පදනම් වුණු වටිනාකම. ඒ වගේම තමයි සද්ධාතිස්ස රජතුමා නිර්මාණය කළ දීඝවාපිය සහ සංගමිත්තා මෙහෙණිය වැඩම කරපු ශ්‍රී මහා බෝධිය. මේවා අපේ සංස්කෘතිය මුල් බැසගත්තු තැන්. මූලාශ්‍රය තවදුරටත් කතා කරනවා මිහින්තලේ සේල චෛත්‍ය ගැන. මේක මහාදාටික මහානාග රජතුමා අම්බස්තලයට ඉහළින් නිර්මාණය කළ එකක්. සහ එතන ඌර්ණ රෝම ධාර්තුව තැන්පත් කරලා තියෙනවා. ඔව් ඒ ලයිස්තුව දිගටම යනවා. හැබැයි මට මීළඟට කතා කරන්න ඕනේ මේ ලයිස්තුවේ අවසානයේ තියෙන කතරගම කිරිවෙහෙර ගැන. අපි අද කතරගම දකින්නේ දෙවියන් වඳින හාත්පසින්ම වෙනස් ආගමික වටපිටාවක් තියෙන තැනක් විදිහටනේ. ඇයි එතන මේ වගේ බෞද්ධ ස්මාරකයක් තියෙන්නේ? ඒක ඊ타මත්ම සංකීර්ණ සංස්කෘතික සම්මිශ්‍රණයක්. මූලාශ්‍රයට අනුව මහානාග රජතුමා තමයි මේ කිරිගස් උයනක පිහිටි චෛත්‍යය හදන්නේ. මේ භූමියේ තියෙන වැදගත්කම තමයි බුදුන් වහන්සේ මෙහි සමවත් සොයෙන් වැඩ සිටියා කියන විශ්වාසය. පොඩ්ඩක් අපි ඔය සමවත් සොය කියන එක පැහැදිලි කරගමු. ඒක නිකම්ම විවේක ගන්නව වගේ දෙයක් නෙවෙයිනේ. කොහෙත්ම නැහැ. සමවත් සොය කියන්නේ ඊ타මත්ම ගැඹුරු උසස් මට්ටමේ භාවනාමය සමාධියකට සමවැදී සිටීම. බෞද්ධ දර්ශනයට අනුව කෙනෙක් ඒ වගේ ගැඹුරු සමාධියකදී ඒ අවට මුළු පරිසරයටම ඒ මානසික ශක්තිය මුදා හැරෙනවා කියන එක. ඒක මාර කන්සෙප්ට් එකක්. ඕ. ඉතින් ඒ වගේ ප්‍රබල ආධ්‍යාත්මික ශක්තියක් තැන්පත් වුණු භූමියක් නිසයි පසුකාලීනවත් විවිධ ඇදහිලි සහ විශ්වාසයන් මේ ප්‍රදේශය වටා කේන්ද්‍රගත වුණත් මේ බෞද්ධ ස්මාරකය එතන නොනැසී පවතින්නේ. ඒ වගේම එදා වැඩ සිටි රන් පුටුවක් සහ කේශ ධාතුව මෙහි නිදන් කරලා තියෙනවා කියලත් අෂ්ටඵල බෝධියක් මේ අසල තියෙනවා කියලත් සඳහන් වෙනවා. එකකින් අපිට තේරෙනවා මේ හැම ස්ථානයකම භෞතික ගඩොල් ගොඩට වඩා විශාල නොපෙනෙන ආධ්‍යාත්මික සහ මනෝවිද්‍යාත්මක අත්තිවාරයක් තියෙනවා කියලා. ඉතින් අපි මේ ගවේෂණය පුරාවටම කතා කරපු දේවල් දිහා ආපහු හැරිලා බැලුවොත් අපි නිතරම වන්දනා කරන මේ සොළොස්ම ස්ථාන ගාථාව පිටුපසේ තියෙන්නේ නිකම්ම ස්ථාන නාමාවලියක් නෙවෙයි. පැහැදිලිවම ඒ පිටුපසේ තියෙනවා අතිවිශාල මානුෂීය කතාවක්, දේශපාලනික ගැටුම්, සාමගී විසුම්, රජවරුන්ගේ ඊගෝ එක, වරදකාරී හැඟීම් සහ ඒ හැමදේම අභිවවා කියා දැවැන්ත ඉංජිනේරුමය ජයග්‍රහණයන් මේ ඇතුලේ තියෙනවා. හරියටම හරි. අපි අද මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් මූලාශ්‍රයේ අවසානයේදම කරලා තියෙන එක කුඩා නමුත් ප්‍රබල සටහනක් ගැන මම මතක් කරන්න කැමතියි. ඒ මොකක්ද? මේ සොළොස් මස්ථාන වලට අමතරව ලංකාව පුරා විසිරලා තියෙන දළදා මාලිගාව, සෝමාවතිය, ගිරිහඬු සෑය, අවුකණ, මාලිගාවිල සහ ගල් විහාරය වගේ තවත් අතිශය වැදගත් සහ දැවැන්ත ස්ථාන රැසක් ගැන මූලාශ්‍රය සිහිපත් කරනවා. ඔව් අපිට ඒ වගේ තැන් මං ගෑරනවා ගොඩක් වෙලාවට. අන්න ඒකයි. මෙන්න මේ කාරණේ දිහා බැලුවාම අපිට ලොකු ප්‍රශ්නයක් ඉදිරි වෙනවා. සොළොස් මහස්ථාන කියන්නේ අපේ සමස්ත ඉතිහාසයෙන් සහ උරුමෙන් එක්තරා කුඩා තෝරාගත් පරිච්ඡේදයක් විතරයි. මේ ලයිස්තුවටවත් ඇතුළත් නොවුන අර සෝමාවතිය වගේ මහා ඝන කෑලා මැද හැංගිලා තියෙන දැවැන්ත නිර්මාණ, එහෙමත් නැත්නම් ගල් විහාරය වගේ කළුගලට පණ දුන්න කලාත්මක ආශ්චර්ය මේ රටේ තව කොතරම් තියෙනවද? ඒක නම් ඇත්ත. ඒ කියන්නේ අපි මේ දන්නවයයි හිතාගෙන ඉන්නවට වඩා කොයිතරම් විශාල, කොයිතරම් ගැඹුරු කතාවක් මේ කුඩා දූපතේ පොළොව යට සහ කෑලමැද තාමත් අපි හොයාගන්නකම් බලාගෙන ඉන්නවද? ඒක ඇත්තටම අපේ මොළයේ කම්පණය කරන සිතුවිල්ලක්. අපි හිතනවට වඩා මේ ඉතිහාසය අපේ පොළොව යට ගැඹුරටම කිඳා බැහැලා තියෙනවා. ඊළඟ වතාවේ මේ ස්ථානයකට ගියාම හුදෙක් වන්දනාමාන කරනවට අමතරව ඒ ගැඩොල් ඇතුලේ හැංගිලා තියෙන මේ මහා මානුෂීය සහ දේශපාලනික කතාව ගැන හිතලා බලන්න කෙනෙකුට පුළුවන්. ඉතින් අද අපේ මේ මූලාශ්‍ර ගවේෂණයත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. තවත් මෙවැනිම විස්මිත කතාවක් ඇතුළට කිමි දෙන්න අපි නැවත හමු වෙමු. සුබ දවසක්.